පොළොවේ හැමතැනම විසුරුණු පඩුමුට්ටු, ඒ වගේම තනින් තන වැටුණු ලේබින්දු දැකපු යුගානිගේ මුළු ඇඟම සීතල වේගෙන ආවා. මේඝගේ අතුරුදාන්වීම නිකම්ම නිකං අනතුරක් නෙවෙයි. ඒක පිටිපස්සේ ලොකු කුමන්ත්‍රණයක් තියෙන බව යුගානිට තේරුණා. කොහොම වුණත් යුගානි එතනින් නැවතුනේ නෑ. එයා ඒ අඳුර පිරිච්ච සාලේ පුරාම මේඝගේ ඉතිරි වෙලා තිබ්බ හැම හෝඩුවාවක්ම හෙව්වා. ඉතින් මේඝගේ සාලේ තිබ්බ මේසයට වැටලා තිබුණු පුංචි ලොකට් එකක් යුගානි දැක්කා. ඒ ලොකට් එක දැක්ක ගමන් යුගානිගේ ඇස් දෙක උඩ ගියා. මොකද ඒක මේඝගේ එකක් නෙවෙයි. ඒ ලොකට් එක ඇතුලේ තිබ්බේ පරණ පින්තූරයක්. මේක ඇත්තටම හිටියේ මේඝගේ අතීතයත් එක්ක සම්බන්ධ වෙච්ච කවුරුවත්ම නොදන්න නන්නාඳුන පිරිමි කෙනෙක්. ඒ වෙලාවෙම යුගානිට මතක් වුණා මේක දවසක් කියපු කතාවක්. යුගානි, සමහර අතීතයන් තියෙනවා, ඒවා එළියට ආවොත් අපේ ජීවිත වෙනස් වෙනවා, විනාශ වෙනවා. එදා යුගානිට ඒක තේරුණේ නැහැ. ඒත් අද ඇත්තටම හැමදේම පැහැදිලි වෙලා. යුගානි පමා වෙන්නේ නැතුව ඒ ලොකට් එකත් අරගෙන මේඝ නිතර දෙවේලේ යන නගරේ තියෙන පරණ පොත් සාප්පුව දිහාට ඉක්මනට යන්න පටන් ගත්තා. මොකද මේඝගේ හිතේ තියෙන රහස් ඇත්තටම දන්නේ ඒ ස්ථානයේ විතරයි. මේ පොත් සාප්පුව පිටුපස්ස තිබුණු පරණ ගොඩනැගිල්ල අසලදී යුගානිට දැක ගන්න ලැබුණේ හිතා ගන්න බැරි දෙයක්. මේඝ එතන හිටියා. ඒත් ඒ තනියම නෙවෙයි. ඒ අඳුරු හෙවණැල්ල, ඒ නන්නා දුන්න පුද්ගලයා මේඝගේ අතින් තදින් අල්ලගෙන හිටියා. මේඝ, යුගානි හයියෙන් කෑ ගහගෙන ඉස්සරහට පැන්නා. ඒ පුද්ගලයා ඉක්මනට අඳුර අතරට පැනලා දිව්වා. මේඝ වෙවුලමින් බිමට වැටුණා. යුගානි මේඝව අල්ලගත්තේ හරියට තමන්ගේ පණ පරිස්සම් කරනවා වගේ. ඇයි මේඝ? කවුද ඒ? ඇයි මගෙන් ඔයා හැමදේම හංගන්නේ? යුගානිගේ ඇස්වලින් කඳුළු කැට කඩාගෙන වැටුණා. ඒත් එක්කම මේඝ යුගානිගේ ඇස් දිහා බැලුවා. ඒ බැල්මේ තිබ්බේ ලොකු වේදනාවක්. යුගානි, මං ඔයාගෙන් ඈත් උනේ ඔයාට තියෙන අකමැත්තකට නෙවෙයි. ඔයාව ආරක්ෂා කරන්න. ඒ අතීතයෙන් ඔයාව බේරගන්න. ඉතින් මේඝ කියන මේ අතීතය මොකක්ද? මේඝව වට කරගෙන ඉන්න මේ අඳුරු සෙවණැල්ල කාගේද? මේ දෙන්නගේ ආදරේ බේරගන්න යුගානි මොකද්ද කරන්නේ? බලන්න නොකියූ හුස්මක අභිරහස. අපි ආයෙත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.